නැත්නම් සෝදා මාළු අඩු වෙලා මේ සියලු දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය වෙන කැලෑම නිසා අනිත් යොතු වල ඇතිලා තියෙන වනස්පති දැක්ක. ඒක නිසා අපිට පරිසරය පිළිබඳව කතා කිරීමේදී අපේ කාර්යභාරය විචි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට ජනතාවගේ සහයෝගය ලබා ගැනීමක් එක දවසේ වගකීම් බාර ගන්න ඉන්න මේ දුවල පුතාලට මේක තියෙන වගකීම සහ මේ තියෙන දාන කරන මේව අපි තවදුරටත් මේ වනාන්තර විනාශ කළොත් අපිට සිද්ධ වෙන හානිය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. 1887 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරනකොට ලංකාවේ වනාන්තර ප්‍රමාණය සමස්ත භූමි ප්‍රමාණය 80%යි. අද වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තිබිලා මේක පාලනය කරාගෙන දැඩි පාලනයක් යටතේ පවත්වාගෙන ගෙනින් අද 2013 වෙනකොට ලංකාවේ වනාන්තර භූමි ප්‍රමාණය වන 122 සහ 20 මට්ටමේ තියෙනවා කියන එක තමයි සංඛ්‍යා